ඉරිෂාස් කිචන් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවේ අලුත් රෙසිපි එකක්. ඉංගල වලින් කට්ලට් හදන රෙසිපි එක. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ඉංගල වලින් කට්ලට් හදාගන්නේ කියලා. මුලින්ම ඉංගල වල පොතු ඉවත් කරගන්න අවශ්‍යයි. ඒ නිසා මම කරන්නේ පිරිසිදු shopping bag එකක් අරගෙන ඉංගල ටික ඒ shopping bag එකට දමා ගන්නවා. shopping bag එකට දාගත්තු ඉංගල ටික පොළවේ ගසා ගන්නවා පොතු ඉවත් වෙන පරිදි. ඊට පස්සේ ඉංගල ටික හොඳින් හොද ගන්න මඩ සහ පොතු ඉවත් වෙන විදියට නැත්නම් මෙලි තියෙන පුළුවන් නිසා හොඳින් හොද ගන්න. පිරිසිදු කරගත් ඉංගල ටික අපි තම්බ ගමු දැන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලුණු, අමුමිරිස්, කරපිංචා. අපි මුලින්ම ලුණු ගෙඩිය පොඩියට කපා ගමු. ඔයාලා හදන ප්‍රමාණයත් එක්ක ඔයාලට ලුණු අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊළඟට අමුමිරිස් අපි පොඩියට කපා ගමු. අමුමිරිස් ඔයාලා ගන්නා ප්‍රමාණයට අවශ්‍ය විදිහට අමුමිරිස් ගන්න ඔයාලට අවශ්‍ය සැර අනුව. ඊට පස්සේ කරපිංචා ඕන වෙනවා. අපි කරපිංචාත් පොඩියට කපා ගමු. තම්බුගත් අල් ටික අපි පොඩි කරගමු. ඊට පස්සේ භාජනයකට තෙල් දාගන්න. තෙල් රත් වුණාට පස්සේ අපි කපාගත් අමුමිරිස්, ලුණු, කරපිංචා දාගන්න තෙල් එකට. ලුණු ටිකක් තෙලේ බැදෙනකන් තියන්න. ඒ අතරතුර අපිට එකතු කරගන්න පුළුවන් කහ ටිකක්. ඒ වගේම කෑලි මිරිස් එකතු කරගන්න. අපේ රස අනුව අපිට අවශ්‍ය සැර අනුව මේ වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි ගම්මිරිස් ටිකක් එකතු කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් ලුණු ටිකක් එකතු කරගන්න. ලුණු රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ මේ සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. තම්බගත්තු පිටරයක් ඕන වෙනවා. අපි කලින් තම්බගත්ත ඉංගලත් එක්ක ඒ පිටරේ පොඩි කරගන්න. ඔයාලට ඕන නම් ඔයාලගේ රස අනුව සෑම මාළු වගේ දේවල් එකතු කරලා හදාගන්න පුළුවන් මේ කට්ලට් එක. අල සමග පිටරේ හොඳින් පොඩි කරගන්න. අපි කලින් හදාගත්ත ලුණු, අමුමිරිස්, කරපිංචා පේස්ට් එකත් මේ ඉංගල සහ පිටර සමග හොඳින් කලවම් කරගන්න. අපි හදාගත්ත මේ පේස්ට් එකෙන් අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි බෝල හදාගමු. හා යාළුවනේ, තව දෙයක් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මම මේ වගේ දාන සියලුම වීඩියෝ වලට බලා ගන්න ඕනේ නම්. අපිට පිටරයක් අවශ්‍ය වෙනවා. පිටරේ බෝල් එකකට දමා ගන්න. අපි බෝල් කරගත් කට්ලට් පේස්ට් එක පිටර සාරුවල දමට ගමු. හොඳින් දමට ගන්න. නැත්නම් කැඩෙන්න පුළුවන්, පිපිරෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නිසා පිටර සාරුවල දමට ගත්ත කට්ලට් බෝල බිස්කට් කුඩු මත හොඳින් දමට ගන්න. පේස්ට් එකේ ඉඩසක් නැති වෙන තෙක් හොඳින් දමට ගන්න. ඒ වගේ අපිට අවශ්‍ය සියලුම කට්ලට් බෝල ටික බිස්කට් මුඩු මත තවර ගන්න. කට්ලට් ටික බෙද ගන්න පුළුවන් ගැඹුරු භාජනයකට අපි තෙල් ටික දාගමු. තෙල් රත් වෙන්න. ඊට පස්සේ තෙල් රත් වුණාට පස්සේ අපි හදාගත්ත කට්ලට් බෝල හිමීට තෙල් එකට දාන්න. අපිට හැන්දකින් දාගන්න පුළුවන්. ඒ වගේම අතින් දාන්න පුළුවන්. කොහොමද පිපිරෙන්නේ නැති වෙන්න, පොඩි වෙන්නේ නැති වෙන්න, තැලෙන්නේ නැති වෙන්න තෙල් එකට කට්ලට් බෝල් ටික අපි දාගමු. රන්වන් පැයක් වෙනතෙක් අපි කට්ලට් ටික හොඳින් බෙදගමු. ඉතුරු කට්ලට් ටිකත්